සාදු සාදු. හොඳයි. දැන් මේ වෙලාවේ ඔබට අනුශාසනා කරන වෙලාව ඔබ මේ සඳහා සූදානම් වෙන්න මේ සඳහා ඔබගේ අවධානය යොමු කරන්න ඕනේ. සමන්ත චක්කවාලේසු අත්ථා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය මිච්ඡේ පරමං ලාභං සීලං උදාන මතං සුඛං ධම්මානුවත්තිත අලිනපාත අත්ථත් ධාරා පමුඛාතලේ තීති. බලපෑමේ ආරම්භ විද්‍යාලයේ විද්‍යාලයේ තුන්වෙනිද ඒ වගේම පින්වත් ආචාර්ය මණ්ඩලය පින්වත් බෝසත් මණ්ඩලය වෙසක් පුරන පොහොය නිමිති කරගෙන ඔබ මේ විශේෂ වැඩසටහනක් විදිහට උතුම් ධර්ම දේශනාව සිදු කරනවා. ඔබ මේ වෙලාවේ සමාධි පිටත් හයක් වචනයක් සත්‍යවම යොමු කරගත්තා. බුදුහාමුදුරු මේ ලෝකේ පහළ වීම හරි දුර්ලභයි. සුද්ධෝ බුද්ධාන උත්පාද වචනේ අහලා තියෙනවද? කියමු බලන්න මම එක්ක. සුද්ධෝ වැදගෙන කියමු. සුද්ධෝ බුද්ධාන උත්පාදෝ සුඛා සද්ධම්මතේ. බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකේ පහළ වීම මොකක්ද කියලා කියන්නේ? මොකක්ද කියන්නේ ප්‍රතිපදාව කියන්නේ? බුදු කෙනෙක් පහළ වීම ඔබ දකින්නේ මොන වගේ විදියකද? මොකක් කියලාද? මොකක් කියලාද කියන්නේ? කියන බලන්න කවුරු හරි බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇයි? පහළ වීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? නිබ්බාන පරම සුඛ. මම මෙහෙම කියන්නම්කෝ. ඔබ ඔය පුහුණු වෙන පාඨමාලාව සාර්ථක වෙලා ඔබ බලාපොරොත්තු වෙනකට ගියාම ඔබ බලාපොරොත්තු වන ධනයද ඔබ බලාපොරොත්තු වන වස්තු දේපලද ඔබ බලාපොරොත්තු වන වාහනයක්ද ඔබ බලාපොරොත්තු මොකක්ද ඔබ ජීවිත සාර්ථක නම් ඔබ කොච්චර සතුටු වෙනවද? කොච්චර සතුටු වේද? ඔබ විතරද? නෑ ඔබ අම්මා තාත්තා කොච්චර සතුටු වේද? විතර සතුටු වේද? සතුටු විතරක් නෙවෙයි අඬයි. ඔබට ඔබ සමහරවිට උත්තර වෙන්න පුළුවන්. හැබැයි මේ ඉදිරි පිටේ ගුරුවරු ඒකේ සාක්ෂිකාරයෝ. මමත් එහෙමයි. මම ගෙදරින් එනකොට ගෙදර ලයිට් එකක් තිබුණේ නැහැ. කරන්ට් එක තිබුණේ නැහැ. මම මහාන වෙනකොට අවුරුදු 16 17ක් විතර ඇති. මගේ ජීවිතේ කියන්නේ පොදු වෙලේද. ඔබට ඒ තරම් මිනිස් පස්සේ නෑ මම හිතනවා. අද ගෙදරට කකුල් හතරේ පොඩික් වෙනවා. අලිත් වෙනවා. යාලට ළඟයි. කකුල් දෙකේ පොඩික් තා. අපි ගමන දෙකක් විනාශ කරා. මැරුවා. අපි හවස 4ට හැංගෙන යනවා.
එහෙම ජීවිතයක්. මම ගෙදර වඩිනකොට එක්කෝයි 20ක විතර බස් එක නතර කරනවා. මේ අතීතය ගැන මම කියන්නේ. සමහරවිට මතක නැතුව ඇති. මේක මතක් කරගන්න අතීතේ. අතීතේ හරියම රසවත්. මගේ ඉස්කෝලේට යන්න කිලෝමීටර 2.5ක් විතර යන්නේ. හැමදාම යනකොට ගේට් එක වහලා. මුටි කාලා තමයි ඉස්කෝලේ ඇතුළට යන්නේ. ගෙදර එනකොටත් එහෙම තමයි. මම පාසලට එනකොට මට නම ගම විතරයි ලියන්න පුළුවන්. ඔබට කොච්චර දේවල් දැන් ලියන්න පුළුවන්ද? කොච්චර දේවල් කියන්න පුළුවන්ද? හිතනවද? මගේ උත්සාහය මම දන්නේ මගේ පූර්ණේ ඒ කර්මත් එක්ක මම එතනින් දොරට ආවා. මම මේදී ආචාර්ය උපාධිය දක්වා මම යන්න ඕන ගමන කියලා. මම සතුටු වෙනවා. මම කල්පනා කරන විට දුරක් කාලෙ මම ආල් කොහමද කියලා. මගේ අම්මා තාත්තට ගරු කරනවා. උපස්ථාන කරනවා. රටින් ඉඳලා ආපු ගමන් මම ගියා අම්මා තාත්තා බලන්න. බේත් එක අරන් දීලා අවශ්‍ය කෙනෙක්. ඊළඟ මගේ ගුරු මහාමුදුරුවෝ. ගුරුවරු. ජහකොල සතාසීපා. මම ගාකන් මේකට කරා. මම හිතනවා මේ ගමනේ මම හිතනවා ඒක ලොකු ශාස්ත්‍රයක් වෙන්නේ නැති කියලා. ලොකු ආශිර්වාදයක් වෙන්නේ නැති කියලා මම හිතනවා. නැත්නම් මම රටවල් හතරක් විතර ගිහිලා තියෙනවා. ඒ හැම රටකම පැල හිටෙව වගේ. ලංකාවට කියන්නේ. ආද බිස්මාර්ට් මේ බලපිටිපුර වල තමයි ඉපදුනේ. එතම හිටියා නම් මට හරියට ගරු කරයි. කොස්තල මම තාම හිටවනවා. මේ අතින් කොස්තල 5000කට වඩා දැන් නිවිදි ලබා දීලා තියෙන ගුවන් අමුදාවත් එක්ක හෙල්ලි දෙකක්. ධර්මසුඛී කියලා දානවා. ඒක හිතේ ළමයි ඉන්නවා දානවා. මේ නිවිදි කාම කරගෙන යනවා. පොල්ලෙලි හදන්නේ. පොල්ලෙලි හදන්නේ. නිරලිය පොත්තක නිරලිය පිටි දෙන්නේ. අර්ථයේ ගල්ප ගන්න. පොල්ලෙලි රෝපණය කරනවා. ස්වභාවිකයි. මගේ කතාව එහෙම තමයි. මම හැබැයි එක ටිකක් නයි බුදුහාමුදුරන්ට මම කවුරු කරන්නේ. මම එනකොට පුතේ කියනවා. පුතාට කැන්ටික මල්ටියා පෝජා කළා. මම පිටේ වෙන කාලේ මගේ සපතේ දෙකේ ගලවලා බුදුහාමට වැඳලා ඉන්නේ. අවසන් කියත් එහෙම තමයි. ඉතින් අවසන් ගොඩක් වැඩ තිබුණා. එයා 12 මාර වැඩ ඉවරයි. ඒත් මම ගිහාර ගිහලා කැන්ටිකට පිළිත් කියලා පොදේ කියලා වැඳලා ආවා. කාලය අපත යන්නේ මම එක දුරක් ආවේ නම් එතන විශ්වාස නම ගම ලියන්න පුළුවන් ගමනක් ආපු ගමන පාස මේ ආත්මතාව ලොකු ශක්තියක් වෙනවා මම හිතන ඔබට ඔබේ ගමනට වාස්තවාදයක් වේවි තම විශ්වාස කරන්න මේ ධර්ම විශ්වාස කරන්න මේ විශ්වයේ යුනිවර්සිටි විශ්වාස කරන්න ඔබ යන්න සීන මවන්න කියන දකින්න ලෝක සැරිසරන්න ඔතන ඉඳන් සැරිසරන්න අපේ ලෝකේ වෙනස් ඇයි අපර දෙන උදව් අපි වැටිලා නැහැ ඒ ශක්තිය හදා ගන්නවා අපි හොයන්න ගවේෂකයෙක් වෙන්න හොඳ චින්තකයෙක් වෙන්න ඕන හොඳ ගුරුවරයෙක් වෙන්න ඕන හැමෝටම මම කියනවා අනිත්‍යයට අවුස්සක් දෙන්න ඕන එම්පති කියන හොඳ සංවේදීක කෙනෙක් වෙන්න ඕන ඒකයි කපටික වංචාව ඒ වගේම ඒ හොර නැර ඒ වගේ ගමනක් අපිට යන්න බැහැ වැටෙනවා අවශ්‍ය නැහැ වැඩේ කියන්නේ ඒක අපේ අම්මා තාත්තටත් බැරගෙනවා මම පවක් කරොත් මගේ අම්මා තාත්තටත් බැරෙනවා ආත්මතු පරම්පරාවක් නිවන් දකින්න පුළුවන් නම් ඒ මගේ ආත්මයක් නෙවෙයි ඒගොල්ලෝ නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න මේ කාරණා ටික අරයන්ද බුදු කෙනෙක් වචන දුරකට අපට අනුශාසනා කරාද ඒකයි වැදගත් තමයි ඒකයි වැදගත් කියන්නේ ඉනවා මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා අවතිනවද අපි චුට්ටයි ආලා තියෙනවා මගේ ඉන්න විද්‍යාලේ ගහලා තියෙන මම ඒක තමයි මාබරි ඉස්සරහ ගහලා තියෙනවා එතුමා කියනවා
ඒක සියලු මංගල කරු කරනවා. අවු කියන්නේ ඇඩ්වර්ටයිස් කරනවා. න්‍යායයෙන් විදිහට සම්මාන ආකාරයි. දැන් අතන දෙස්කෝ. කියනවා ලොකුව තියනවා මේ පුළුවන් කොට ගන්න. මේ ආත්ලාත් මහත්මයාගේ ස්ටේජ් ජොබ්ස් වගේ ගොඩාක් අය තියෙනවා. මේක දැන් මේ ගිහිල්ලා ගත්තා. නමුත් එයාලා හොයාගත්ත දේවල්, ලෝකෙට කියපු දේවල්, ඒව මැනේ, ඒව ජීවිතවල තියෙනවා. මේ ලෝකෙ ඊළඟට මම කරනවා. ගමල් දරු බුදුරජාණන් වහන්සේට ගෞරවයක් දෙනවා. බුදුරජාණන් කියන්නේ මට ඒ ඇති පුදුම ගෞරවයක්. පරම අවිසාරණෙක් මේ ලෝකේ නැහැ කියලා. ඇයි ඒක කියන්නේ? ඒසක් කොහෙද අහලා තියෙනවද? උඹල කඩයක්වත් බුදු පූජාවට තියෙනවා කියන්නේ? අහලා බලන්න බලන්න. තියෙනවද? ඔය මේ මොහොත යන අය යනවද ඒසක් කොහෙද? යන්නේ නැහැ පුතේ. යනවද? නැහැ පුතේ. හරියට මත්ස දෙන්නේ. බුදුහාමුදුරනේ කියන්නේ. ලෝකයෙන් කියන්නේ පුදු දෙවි දෙවිත්. හරි ප්‍රශ්නයක් කියනවා බුදුහාමුදුරුවෝ කරනවා අපමණ විදියට කරු කරනවා. අනිසාස්ත්‍ර වලට වඩා ඇයි පරම විචාර. අනිසාස්ත්‍ර අතර කලපන්නේ. ඒක නේද? බුදුහාමුදුරුවෝ ආව බිල්ලට කියලා පූජාව කියන්නේ. රාත්‍රියේ ඉපදිච්ච දවස ධර්ම දේශනා කරපු දවස පරිණාමයට පත් කියවසේ. ධර්ම දේශනා කරපු දවස. ලෝකයට අතර කොයි දවස? කොයි දවසක දරුවනේ උඹල කඩයක්වත් සම්බුද්ධ පූජාව තියනවද? නෑ පුතේ කීකර දෙන්න ගන්න නැත්නම් පැත්තකට ගන්න. ඒකයි පරම අවිහිංසාව උගන්වපු ගුරුවරයාට පුදුම කාර්යය. දෙකලා තියෙන භාෂාවෙන් ගන්න පුළුවන්. මේකත් ඒ උච්ච දුරට බුදුහාමුදුරට අත්දින්න කියලා තමයි කරන්නේ. මම ඉගෙන ගන්නවා. මම ඉගෙන ගන්නවා. මේක කියන පෙරවලක් නැහැ. දකින්න තමයි බුදුරාමයේ විශේෂ බුදු කෙනෙක් විදියට. ඒ තමයි වැයල් දෙක ඉපත් වෙනවා. බුදු කියන නිවන කරන්න බෑ කියලා කියනවා. ඔබ මොහොතක අතරක් කලනා කරන්නේ. බය වෙච්ච මොහොතක වෙනකදී උපාධිය වෙන මගේ දෙයක් නැහැ. නැත්නම් පුතේ කියවිලා නැද්ද කාටවත්? නැද්ද? අද කියතේ. ඒක භගවාන් සම්බුද්ධෝ කියවේද? ඒක කලියනමයක් ලේසියෙන්ම. ලේසි නෑ වචනේ හොඳේ. මොකද? පුතේ බුදු ලෝකේ. කොහොම නෙවෙයි කියන්නේ නේද? ඒසේන උඩ වඩා අද කියන්නේ. බුදු තමයි දරු. ඔයගොල්ලෝ අධ්‍යය කිව්වා තම පමණේ කරගන්න ඕනේ. අපිට දැනෙච්ච බුදුහාමෝ කියන්නේ. මේ නිකන් ඉන්නේලා කියන්නේ. කියන්නේ ඒක කියන්නේ බුදුහාමෝ බුදු තාත්ත කියලා කියන්නේ. නිකන් ඉන්න වෙලාව කියන්න තමයි දරු. ඒ නෝ බයෝ පෙරපෙරක් මහා ගෞරවයෙන් එක බුදුහාමගේ ගෙදර බුදුම අමතා බලන්නේ හරි අපූර්ව ගලපතිය බුදුහාමෝ බුදු මහා දරුවෝ ඔබ ඇති බුදු කෙනෙක් ඉපදෙනකොට අතර මහා නේද? ඇසට බොච්චේ චන්නන කියලා දසදරා නේද? ආශිර්වාද කරනවා තියෙනවා. ඒ වගේම තමයි බුදුගේ බුදු වෙන මේ අස්රි මාදිලා එනවා මම දන්නේ. ඒකම මම කියේ සුතෝ බුද්ධානම් බුදු කෙනෙක් ඉපදුවේ කියන්නේ කම්ම සපයක් නෙවෙයි. කම්ම නෙවෙයි. බුදු කෙනෙක් පහළ වීම මාතුන්වරුවනේ. කියන අපේ දලදා ආපුතෝ ආ උත්පය ගැන කියන 18 වංශයක. අපි ප්‍රාචීන භාගයක් තියෙන එක. ප්‍රාචීන පාම්බේ ඒ පාදි වලදී අත්‍යවශ්‍යම තියෙනවා.
ඒක එක තැනක කියනවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනක අන්දාය ඇරුණා කියලා. ඒ ඇරුණායින් පස්සේ අර කියන දන්නවද? සම්මාදිට්ඨිය කිව්වේ. කියන කතා. මොකද? ආත් දැක්කීම එහෙම දකින්නත් පුරුදුම තියෙනවා. එහෙම දකින්න. දැන් ඔක දකින්නවද කියලා හිතන්න අපි. බය වුණාමනේ බුදු අම්කෝ වැටෙන්නේ. දැන් අපි දකින්නවද? දකින්නවද? ඔන්න ඔතන අපිට ගන්න ඕනේ දෙනවා. ඔබ දකින්නවා නම් ඔබ හිතාගෙන බසපුරුෂයි. ඒ බුද්ධ ශ්‍රාවක ළඟට ශ්‍රාවකව සිටයි. අර දීර්ඝසයි ඔබ මෙතුආ දකින්නේ ඇස් දෙගුණට වඩා ඇසට වඩා මනසින් ඔබට ඒ සිතිවිලි හරහා මිත්‍යා දෘෂ්ටිකයි නම් එන්නද අදම ගතියෙන් නම් අර තිරිසන්ටත් වඩා ගතියෙන් නම් ඔබ දකින්න සම්මා දිට්ඨිය කියන මසාර්ථකේ නමල තියෙනවා. හරිද? ඒ නම කියන්නේ නැතුව වෙන කොහෙවත් කියන නම් කියනවා නම් නේද? සද්දෝසෙවත් නැති නම් කියනවා නම් පහත් විදියට ආමන්ත්‍රණය කරන එක දවසක් දෙකක් මේක ටිකටම නිකන් අර බාල්දු කරලා කරන්නේ. ඒ වැඩේ කරන්නේ බා. එහෙම කරනවා කියන්නේ ඔබගේ සංස්කාර කවදි. නමක් හැදෙන මාවතක් හැදෙන එක මේ සෙල්ලමක් නෙවෙයි. ඒ නම තියෙනවා නම් ඒ නම කතා කරන්නේ. ඒ නම කතා කරන්නේ. ඉතින් උනත් ඒ තියෙන නම කතා කරන්නේ ලෝකයේ. කවුරුවත් කැමති නෑ. අනිත් අයට අපි ඔය කරන අඩත්තිටම් ඒ පාත් වැඩ කැමති වෙන්නේ නෑ. ඒ කැමති වුණාට තමයි ඒවා කියනවා අපි ගන්න. ඉත ගන්න වෙලාව ඉගෙන ගන්නවා නේ මේ ගුරුවරයා ඇවිල්ලා. අපි කල්පනා කරන්න ඕනේ. මම මේ ගොඩාක් කල්පනා කරන්නේ මම කල්පනා කරන මේක උගන්වන්න කොච්චර කැපකිරීමක් කරන්නේ නැද්ද? කොච්චර කඩක් කන්න තියෙනවා මේක හිතනවා. මට හිතෙනවා. එයාට දැන් හැබැයි මම මෙහෙම දෙයක් කරනවා අහනවා. උමාර පස්සේ අහනවා ගිහිල්ලා මේක මට තේරෙන්නේ නැහැ අහන්න. තමයි කියන්නේ. ඒක ගාවින්නේ. ඒ අම්ලේ දැන් ඒකයි අම්ලට කරන්නේ. ඒක කරන්නේ පස්සේ ඉතින් අවතරයි තමයි අමතරත් එක්ක නේද දකින්න ඕනේ. ඒ මේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප වාචා ඊළඟට දැන් අන්දාය ඇස්සරුණා කියලා ඉන්න කතා කරන විදියය පුරුපරිමත්‍ය සම්මා වාචා මාතුච කරන්න පටන් ගත්තා. යහපත් වශයෙන් සම්මා වාචා ගොඩක් විග්‍රහ කරන්න ගියාම ආ දේවල් ධර්මයෙන් කරුවා සමාජ අපට සමාජයේ තේමාම්බේ ඔය සමහර කතා කරනකොට පොතේ ඇයි පොතේ මොකද යාව අමිම කතා කරනවා ඒක හදුනේ මොකක්ද නේ ඇයි ආවේ නැත්තේ ඉතින් ඒ වගේ අපි බොහොම ජීවි නම අතු බහා කියලා එහෙම අය ඇති එහෙම යන්නේ ඊට සමීපයි සීලාචාරවත් හරි සමීපයි ප්‍රේමනාපයි ඊළඟට තියෙනවා පුත්ත ගානි අල්ල විපුණ වෙනවා පරිලාට වැඩා නේද එකක් වෙනවා වෙන දෙයක් දෙන්නේ ඊන දෙන්නේ ඊන දෙන්නේ කාටද ඉන්නේ කොටාකම මාරුයි දොරන්ට පංගම් මෙතනක ප්‍රියෝසාවට මොනි පාටම තමයි ඒක හාරා ගොඩක් වචනයක් හින්දා වයමාරෝ ඒ දුරම ගන්න දෙයක් ඒකෙන් ගන්නර අපි වන්නවද නැහැ පිළි අප්පමයි එතන ඒකටම ඒ වචන ඔලේටම ඒ විවාහ වෙන්නේ ආරම්භී වෙනවා
ඒක ඇහෙනකොට ඔබනේ තමයි සුදා ආරාධන කරන තමන්ගේ ප්‍රඥා වලේ කියලා යන්නේ හැමෝම කරේ බුදුරජාණන් වහන්සේලාට යන හැමෝම කරේ පිටුපොලේ ඉඳලා යන්නේ මොකද උනේ මනෝනා මහානේ මොකද ඒ දේශනාව ප්‍රියතර යමනාප ස්වභාවයක ඒකනේ පස්සේ මේ තනම නේද අවසර ගන්න මහාන වෙන්න දෙනවනම් ඒ කියන්නේ දැන් මහානෝන බුදුහාමුදුරුවෝ දේශනාවේ ඉතිහාසයක් නැහැ ඒකින්ද අප ධර්මාන්තනේ කරවලා එතන දීපෝනා ආය දොරවල් ආය යන්න හොයන්න පටන් ගත්තේ නැහැ ඒක තමයි නිවන ඒක තමයි නිවීම තමයි කනසින් මේක කරනවා ඔබත් හිතට කරා මේ වචන දෙන්නවා ලෝකයක් නැහැ පරුෂ විදියට නේද? යන්නේ බුදුරජාණන් වහන්සේ කරා. ඒක දිගින් දිගට ගන්න එපා. ඔබ ආමාත්‍ය කරන එකපාර නම් සංසාරේ අහන්න වෙයි 17ක්. කතා කරන්නේ අපි වැරදි විදිහට නම් කාර්යය රිටර්න් එක 17ක් ආවා. ඒක කොතරද නැහැ. අපි වපුරන විදිහටනේ. සිද්ධිවිල්ල. ඒකයි මම කියන්නේ. මේ කාලය තුල මේක හොඳට හොයන්න කියවන්න දකින්න ඒ තුල ගලපා ගන්න හැසිරෙන්න ඒ කියන්නේ ලෝකෙදී දීපු මී පැණි වගේ වචන ටික ඔබ දන්නවද මේ යුරෝපාන්තරේ මේ මැද පෙර දිග අප්‍රිකාවේ පාන්සා සීගරට හැදිලා යනවා මේ ඉස්සරහින් ගොඩ නැග්ගොත් එයා මේකේ අරසල් මේ යාළුවෝ දෙන්නතොදලා ඉන්නවා. අන්න ලයිසන් එක පවා හරින හාමුදුරන්ට. මානවීය පරපත්‍රේ අපිලා යනකට. ඒක වෙනස්. දැන් ඉන්නේ පින්දපාත් වෙනවා, දාන්න දෙනවා. කඩින පිටකම දැන් කරා තුනක් විතර. මම කියන්නේ අප්‍රිකාවේ. කළු ජාති. යන්නේ. වෙනස් නේ. ඒක කියලා බලන්න උගන්ඩා බොඩි සෙන්ටර් එකේම. අපි මේ කතා කරන්නේ ටිකක් තේරෙන ටිකනේ මේ කතා කරන්නේ. මේ රූපවාහිනී දෙහෙන එකනේ අපි දකින්නේ. ලෝකෙ බලන්න ඕනේ මයිටයි. මම මේ මැද්දේ වැඩි තායිලන්තයට. පිටපාතේ ගිහිලා අවසර අපි පොඩක් යනකොට තමයි පිටුරේ ධම්මා මේ Facebook එක හරහා ඒ දරුවා වැඳලා පැටවෙනවා. අපි නම් හදාගෙනවනේ තාත්තා කවුරුවත් නැහැ ළඟ. දැන් මම හිටනා පොතේ වදින්න කියලා වගේ අපේ රටේ කියන්නේ. බලන්න මේ ආభాසයේ ඉස්සර හතරේ පස්සේ. මෙයා නැත්තට නන්දගෙන පැත්තට දුණා. ඒක සිද්ධියක්. තව මේ ළමයි සෙල්ලම් කර තැනකට ගියා. සෙල්ලම් පැත්තකට තියලා ඒගොල්ලෝ පැත්තකට වුණා. ආන්දරට යන්න ඇරලා. තේරුණා. අපි හිතන්නේ මේ පේන කෝණේ විතරයි. අල්ලෙදී ඉන්නේ කිව්ව ලෝක ගලපලා බලන්න ඕනේ. හරි වෙනවා. හරි වෙනවා. මේ සංස්කෘතියට හරි වෙනවා. ඒ නිසා අපි මේ කියන සංස්කෘතියට ආගමට මේ ආචාර ධර්ම වලට මේවට සුභාදාමට විශේෂයෙන්ම කරනවා. මේ හැම දෙයක්ම අපි අරය යන්න පුළුවන් බුදුදහමක්. ආභාසත්. ඔබ මේ හැම දෙයකටම ගෞරවයෙන් හැම දෙයක්ම දකින්න ඕන. සමහර විට මෙතන ඉන්න භවයේ තුල වැහිලා සමහර දේවල් හොයනවා. දැන් මේ කුරුළු කියලා දෙනවා. එయ్య කියා දෙන්නේ සමහර අද තේරෙන්නේ නැහැ. අමතක වෙලා. ආයෙ කියා දෙන මොළ ආයෙ තිය කොටස කියා දෙනවා. ඒක තමයි තියෙන්නේ. තව අමාත්‍යගේ මායෙත් අමතකයි. ඔය වගේ සිද්ධි බුදුහාමුදුරන්ට තා. මේ සිද්ධි කියලා නිමාවටපත් කරන්න. විශේෂයෙන්ම බුදුහාමුදුරන්ට ගියා කුමාරය. මාතට පිටුවරෙන් අහනවා පුතා අහනවා මෙලව දියුණීම සඳහා උපකාර වෙන මේ හේතු වෙන දොරටු මොනවද? දියුණුවට හේතු වෙන දොරටු. හරි. වෙනවනේ අවස්ථාව. මේකේ මාගේ හෙන්න. හැබැයි මා අපිවත් ඇවිල්ලා ගුරුවරයෙක් තානවා ඔයගොල්ලෝත් ඇවිල්ලා. තව ගෙදර ඉන්නවා නම් සීයා ආච්චිලා ඒ ඔබත් අහනවනේ. පුංචි කාලේ ඉඳන් එහෙම අහලා ඇත්තනේ. මොනවද මෙතන දෙයක් තියෙනවා අහනවා. ඒ දන්නේ නැත්නම් තව කෙනෙක් අහනවා. ඒ වගේ මේ සිටුවරයන් අහන පුතාට උත්තරයක් දෙන්න. අවසානයේදී පුතා එනවා
ඔය උත්තර දෙන්නේ එකම කෙනා තමයි බුදුහාමුදුරුවෝ. අහලා බලනවා. අහලා බලනකොට යන්න කියන බුදුහාමුදුරුවෝ. උදාහරණයකට එක යනවා. දකින්නවා. මේ කුමාරයාට පෙර භවයේ උදට ඒ තොරටු දියුණු කරගෙන වැඩකට තේරේ. බොහොම සත්පුරුෂවත් ගුණවන්ත පින්වත් කෙනෙක්. දැන් වැඩන්න යාදෙන්නේ කියාගෙන ඒ පිටිහරා එන්නේ නැහැ. දැන් කරන දිව ශක්තිය කියදවන්න. ඒ අනිත්‍යයි කරනවා. ඒ අනිත්‍යයි කරනවා. ඔබගේ ජීවිතේ වැඩකට වෙයි. ආරෝධ්‍යෙන්නේ පරමං ලාභං සීලං උද්ධානුමතං සුතං ධම්මාපත්තිද අලීමතා අත්තස්සධාරා පමුකාතංති අත්තස්සධාරාගේ ජාත කතාවද මේ හරි වර්තමානට හරි වටිනවා මේවා හරි නිරෝධ සම්පන්න විදිහට දැන් නැවත හොඳ මනුෂ්‍ය භාවයක් ලැබලා ඒ ටික නැවත කරගෙන යන්න එයා ඉල්ලනවා පොඩ මොකද කරද අනුභවනා කරනවා නිරෝධ සම්පන්න ආරෝග්‍ය මාලාපයන් තමම කායික වශයෙන් මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් නිරෝධ සම්පියාගෙන ඉන්න ඕනේ මේ හැම දෙයක්ම කරන්නේ. අද මේ සම්පන්න මගේ ඔබ දුර්වලතාවක් තිබුණා නම් කායික දුර්වලතාවක් තිබුණා නම් ආධ්‍යාත්මික මේ කෝණය කියලා හිතුණා නම් එයිද? එන්නේ. ඔබ අන්න ගොඩක් ඉහළින් එන පුරුෂයා. විරෝධමයි. ඒ කුමාරයා අන්න ඒ දුරුතු ළඟා කරගත්තා. ආරෝපණික පරමාංගිකා. සීලා සිල්වත්. කය වචන දෙකේ සංවරය. මාර්ගවල නැගේ. අන්නේ වදින්න දෙන්නේ. සිල්වත්. සීලා උදානුමතං වැඩි හිටියන්ට දරු කරන මම අතේ බලනකොට ඔබ ඉතිරිසු පාඩියක් මානවා. ඔබ ඒකට නතු වුණා. ඔබ ඒකට ගැළපුණා. බුද්ධිගෝචර වුණා. අන්න වැඩි හිටි ඒකට දරු කිනි. ඔබගේ අම්මා තාත්තට දැවැඳලා ආපු දරුවෝ ඇති නේද? මෙතන ඇවිල්ලා ගුරුවරට වැඩි ගුරු දරුවෝ ඇති. අන්න උදානුමතං. සොතංච උත්තර සමන්තෙක්වර ඔන්න දොර උදානුමතං දානවත්ති චලිතා ගන්න රෝල ඒවා අපි වචනකට ගන්න වෙනවා නේද? අමුරක් නැත්තම් අර හරක් වෙලා නේද? නිකන් ඉපදෙන සත්තු වෙලා ඉපද නායක ගෙවන්න වෙනවා. තමයි මිනිස්සු නායක වෙනවා. හරක් සත්තු විතර නෙවෙයි මිනිස්සු නායක වෙනවා. අර මංගලකට හම් වෙනවනේ. ජීවත් වෙනවා ඒ කැමරට දීමට ඒ ඉන්න තැන් වලට නෑ. ඒකට දෞතිය ලකනවා. ණය වෙනවා. දොරටු ධර්මානුකූලයෙන් ජීවත් වීම කියන්නේ දොරටුවක්. ඊළඟ තමයි අයන. දැන් උදේ දැක්සට යන්නේ අද ඒක යනවා කියන හිතුවනම් ඔබ කම්මෙන් නැතුව ආවා. මේ දොරටුව ඔබ දිනු කරගන්න පුළුවන්. දිනු කරගන්න දොරටුව. කම්මැලි කම නැති. උදේකට ගාවා මේ ලක්ෂ තියෙනවනේ. උදේ යන්නේ කාලයට යනවා. බයි කායනවා. කාලය යනක නිතරම යනවා. මේ එක එක පස්සට අර කියන ගෙවදරේ සම්මනාවේ අර ගහන්නේ බාලක දවසේ අපි ඒ යාරය සම්මතනේ ඔය දිනු කරගත්ත මනෝල් විතරගෙන මේ ආත්‍ය කොහොමද මේ පිටුපරි ඉවතෙක් අපල සාපාව ආදිකේ අත්දැකීම් හැලයක් වෙන්නේ කොටදී මොකක්ද කරන්නේ තමන්ගේ මේ කොහෙද બોලන්නේ ඒ වටතාවයි පරියාය කියන්නේ ඉතින් කියන්නේ අන්න දෙන්න මරි මාරගෙන ගවයක් සූත්‍රයෙන් මේ විදිහට ගාක් කරනවා ඒක දරුවට සිව්ව ගමන් එයා ගමේ කියන දිනු වෙන්නේ නැහැ නම් පිට ගිහලා කොහොමද එයා කොහොම සිව්ව ගමන් කිව්වා අද පරස්තහත් වෙනවා කියන්නේ අපිට පුළුවන් එකට වෙන්න සම්බන්ධ වෙන්න පුළුවන් මේ පොයට අපි ගවයන් තුන්දෙනෙක් එළ ගවයන් එළ දෙනුන් ඒ මේ කුසේ කටේ පවයි නැත්තම් පොයට කලින් එකට යන්නේ ජීවිතයක් හේරන්නේ පාරතල කරලා ඒව සානමෝද ඊළඟ සංදේශනාවක් සිද්ධ කරනවා ඒ ධාතු ප්‍රශ්න සිද්ධ කරනවා සංසලට යන්න එන්න ඔබ සූති වතාවක් කරන්න පිළිසිදු කරන්න පොඩියක් හදන්න ඒ ආම්ලන් එක වැඩි හිටියන් එක ඔබ ඉන්න බව දැනෙන්න වැඩ කරන්න ඔබගේ ඉස්තිය ඒ ශායකවා යථාර්ථ ප්‍රයෝජන ප්‍රතිසමන ඔබට පැහැදිලි වෙන ගමට දෙන පාපිපාදා කරනවා ඒකේ මොකද ධම්මෝ සුඛිනෝ සමාවාති ඒ සංසංසෝ දුක්ඛින් ගාතමතා දුක්ඛිය යන අවරදාත් යන්නට ප්‍රතිහදෙන්න ඔබ දුක්ඛින සුඛින යන්න ආරාධන නිවනට යන්න ඔබ කරන හැම කටයුත්තක්ම මගේ නිවන අගමනේ කරනවා එතමාර්ගය
ඔබේ නිවන සීම කරනවා. අද අදම අපිට අනිත් කරගන්න පුළුවන්. හොඳයි. එමනම් ප්‍රධාන පොදනා කරනවා, ආශිර්වාද කරනවා, කාර්මික විද්‍යාලයේ ඒ ඇතුළු ඒ වගේම සමස්තාචාර්ය මඩුල්ල ඒ වගේම අපේ දෝෂාචාර්යවරු සෑම සුදනාටම නියුතුනෝ ධර්ම දානමේ පින්කම අනුමೋದනාවක් වේවා විත්වා ඔබට ගුරුවර ගුරුවරයාට උදව්වත් අයිතවත් සෑම සුදනාටම අනුමೋದනාවක් වේවා විත්වා ප්‍රසාදු සම්මානයි. ඒ වගේම ඔබ නම් මේ විද්‍යාලයේ මේවා ගොඩනගලා ඒ පිළිමේ කටයුතු කරපු යෝජනා කරපු සම්මත මේවට උරදීලා කැපවිලා කියන්නේ දෙලිකටේ කාර්යය උපකාර කරලා මෙසි මේ පරිදි වගේම විවිධ ව්‍යසනාදී සුනාමි වේවා ඒ වගේම ඊට කොරෝනා විවිධ විවිධ අනුදාවාදී ඒ වගේම මේ කටයුතු කරගෙන යනකොට අදිසි මේ කවුරු හරි වෙනවා ඒකත් සෑම සතරම බවතාවි උතුම් ප්‍රාර්ථනා භෝධියගේ නිවන් දකින්නට මේ සිට කරගන්නා වූ දාන පින්කම අනුමೋದනාවක් වේවා සාදු දෙවියන් පින් අනුමෝදන් කරමු සතුටු සිටින්නේ අර්ථනන මොඳ ඒ සම්මිතිකතිය මේ අනුමෝදන් වේවා අනුමෝදන්ව අන්තිකියානේ විද්‍යාර්ථීතුමන් ප්‍රධාන මේ ආචාර්ය මණ්ඩලය සෑම සිතරම ඒ ශක්තියේ ක්‍රියාදාමයේ තම ඉදිරියට යන ධෛර්ය වානාව ලැබේවා අපි අවසන්සේ පිළිගන්නවා. ආකාශත්ථාවතානායික පුඤ්ඤාත්‍යාකාන්තු සනං ආචාච බුම්මත්ත දේවානා ධාමයිකා ඥානමන ආත්‍යාකාන්තු සම්බෝධිතං ආසහාරණාමයිතිකා ඥානමන මොහිත්වා සංගක්ඛන්තු සංපදා සත්පුරුෂයෝ තමයි කටයුතු කරන්නේ ප්‍රාර්ථනා කරලා දිනාම්‍ය සම්මේන ආමි බාල සමාග සතං සමාගමෝ යාව නිපානුපත්තියා ඉමාය ධම්මානුගම පටිපන්තියා බුද්ධං පුජේමි ඉමාය ධම්මානුගම පටිපන්තියා ධම්මං පුජේමි ආයමන්තියා සංඝං පුජේමි සාදු සාදු සාදු. අද සිතනාටම පෙරවන් කරමු.